ඔබතුමා ඉතින් මේ සියලු තතු ඔබතුමා හොඳින්ම දන්නවා. ඇත්තටම මම හිතන්නේ ජයන්ත හිණතිගල කියන්නේ මගේ තාත්තගේ සහෝදරයා. එයා පිළිබඳව කතා කරන්න මම හිතන්නේ සුදුසුම පුද්ගලයා මම. මොකද මම පොඩි කාලේ අපි දෙන්න එකතු වෙලා මෝදුපතුල යටින් ඉඳලා කියන චිත්‍ර ප්‍රදර්ශනයකුයි මායනි බිලින්දා සහ මෝදුපතුල යටින් ඉඳලා කියලා. අපි ගාල්ලේ කොටුවේ එහෙම චිත්‍ර අඳලා අපි එහෙම ටවුන් හෝල් එකේ ගාල්ලේ ටවුන් හෝල් එකේ එක්සිබිෂන් එකක් කරා. ඒ පුංචි කාලේ. ඉතින් එදා ඉඳන් මම හිතනවා යා විශ්වවිද්‍යාලයේ ජාතික විශ්වවිද්‍යාලයේ ඉඳලා බොහෝම සුන්දර මිනිස්සෙක් කලාවට බොහොම වැඩි එක්කෙනෙක් කවිය හැමදේම තියෙන එයා ලියපු එක පොත් මේකක් තමයි සඳකිඳුරු කියන පොත. මේ පොත වෙන කතා කරන් තමයි අද ඇත්තටම ජයන්ත හිණතිගල පොතේ කියන මම බොහොම සතුටු වෙනවා. මම නෙවෙයි ඉන්නෝනේ. නමුත් ඒ වෙනුවෙන් ඉන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මම ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා. මේ නාට්‍ය පොත මම විශ්වාස කරන විදිහට තමයි අද කාලේ අපේ තරුණ ළමයින් වෙනුවෙන් මේක හඳුනා දෙන්න ඕනේ කියලා. සමාජයේ ළමයින් ඉලෙක්ට්‍රොනික යුගයක ඉන්න දරුවෝ වෙනුවෙන් මේ පොත අපි කතා කරන්න ඕනේ මේ පිළිබඳව. ඉතින් මම හිතන්නේ අපේ දරුවන් වර්තමාන වෙනකොට ගොඩක් වෙලාවට මේ පොත්පත් වලින් ඇත්තලා සමාජ මාධ්‍ය වලට ජංගම දුරකථන වලට බැහැ වෙලා තියෙනවා. දැන් ඔය තරුණ දරුවන් කිව යුතුම පොතක් කියලා ඔබතුමා සඳහන් කළා. ඒ නිසා අපි කියමු මොකනවාද මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ? මේ පොතේ ජාතක කතා වලින් නිර්මාණය වෙච්ච ලස්සන නාට්‍ය 10ක් වෙන වෙනම ජයන්ත හිණතිගල ලස්සන රචනා කරලා තියෙනවා. ඒවයි කවි සින්දු ඒ විදිහට තියෙනවා. බොහොම සුන්දරයි. විශේෂයෙන් කියන්නේ මේ අපි මේකේ අතීතය ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම 1975 ඒ කාලේ දහම් පාසල් වල කියනවා නාට්‍ය තරඟ. සමස්ත ලංකා තරඟ තිබුණා. ඒ වගේ අවස්ථාවක සඳකිඳුරු කියන නාට්‍ය මුළු ලංකාව තරඟ කරලා පළවෙනි ස්ථානයට පත් වෙනවා. ඉතින් මේක ඒ කාලේ අපේ සිනමාව පණ්ඩාරනායක අනුමැතිතුමිය හිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ නවරංගල ශාලාවේ මේක තිරගත වෙලා මේකට පළවෙනි ස්ථානය හම්බුණා. ඉතින් ඊට පස්සේ ඒ කතාව ජයන්ත හිණතිගල මහත්මයා රචනා කරපු කතාව සහ එයා ඊට පස්සේ ලියපු කතාව තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ. මේක ඇත්තටම මේ සරසවි ප්‍රකාශකයන්ගේ මුද්‍රණයක්. මේක මම හිතනවා අපේ තරුණ පරම්පරාව ගැන කතා කරන්න ඕන දෙයක් මේක. මේකේ අන්තර්ගත ඒවා. ඊටම සමහර අන්තර්ගතයක් මම හිතන්නේ අපේ තරුණ පරම්පරාවට ආදර්ශයක් ලබා ගැනීමට පුළුවන් අසවින්දනය වගේම පණිවිඩයක් ලබා දෙන ග්‍රන්ථයක් විදිහට අපිට මේ හඳුන්වා දෙන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් මේ ග්‍රන්ථය පිළිබඳව තවදුරටත් අපි කතා බහ කරනකොට මේ ග්‍රන්ථයේ අඩංගු වෙන දේවල් මොනවද? ඒ කියන්නේ නාට්‍ය අනුසාර දේවල් විතරමද තියෙන්නේ? මම එතනින් එහාට ගිය කතා හෝ වෙනත් යම් කිසි දේවල් අන්තර්ගත වෙනවද? මෙහෙමයි. දැන් දරුවෝ වෙනුවෙන් මම මේකේ ගායනා කරන්න පුළුවන් පොඩි කල්පන්තියක් කියන්නම්. මේ හරිම සුන්දරයි. මොකද මේ යාළුවෙක් වැඩසටහනක් යනවා. අද තරුණ පරම්පරාව සහ අපි 1900 ගණන් වල ඉපදිච්ච 70 දශකයේ කට්ටිය. අලුත් පරම්පරාව ඉන්නේ ඉලෙක්ට්‍රොනික දශකයේදී. මේ දෙවල් අතර බොහෝ වෙනසක් තියෙනවා. අපි අත්විඳපු බොහෝ දේවල් මේගොල්ලන්ට නැහැ. ඉතින් ඒක නිසා මේකේ තියෙන සුන්දර දේවල් අපි ඇත්තටම දෙමාපිය වශයෙන් මමත් දෙමාපියෙක් වශයෙන් මම හිතනවා දරුවෙකුට උගන්වන්න ඕනේ මේවා අරන් දෙන්න. මේවා කියවුවහම තමයි අපිට රටට වැදගත් වෙන්නේ. අපේ සංස්කෘතිය දියුණු වෙන්නේ. දැන් අපේ රට ගැන අපි ලෝකෙට ගිහිල්ලා කතා කරන්න ගියාම අපි කතා කරන්නේ මොකද්ද? අපි දළදා මාලිගාව සහ දළදා පෙරහැරකට බෞද්ධ සංස්කෘතිය තියෙන ඒක මුළු ලෝකෙම බොහොම දක්ෂ දෙයක්. ඒක නිසා මම හිතනවා මම බොහෝ විශ්වාස කරන දේ තමයි අපේ දරුවන්ට මේ බෞද්ධ දර්ශනීය කියන නාට්‍ය මේවා රචනා කළ මේවා දහම් පාසල් කරහා ඉදිරියට නිර්මාණය කරත් ඒගොල්ලන්ගේ අධ්‍යාපනයක් වෙනවා. මම උදාහරණයක් වශයෙන් පොඩි කවියක් කියන්නම්. මේක තියෙන්නේ මේ පොතේ එක තැනක මුලිවරම කියලා හරි සුන්දර විදිහට ලියලා තියෙනවා මේ අපේ ජයන්ත මහත්මයා. මේක ඇවිල්ලා අර මුලින් කියන්න මෙහෙම. අඹ මව පිය දෙදෙන. ඔහු වයන බව නොමැතන. කපි වෙන නියම. සුසුයල් අපසු සකේ. මුතුකාගේ කවිය. මේක හිතන පුස්තකයක් අපි කතාවක් දහම් පාසලේ නාට්‍ය කරනකොට ඒගොල්ලන්ට මේක චිත්‍ර නැටුම් සංගීත තුනම විදිහට කරන්නේ. මේක නිර්මාණය කරන්නේ මේ කවිය මෙතන අන්ද මෞර්ය දෙදෙනෙක් තමයි මේක මේ සිද්ධිය ගැන කියන්නේ. මේ කියන්නේ මුත්තිල මහා ඉදිරිතුමාගේ අම්මයි තාත්තයි. මේ ඇවිල්ලා මොහොසියන් එතෙත් පැමිණි මොහොත. හරි ලස්සනට නිර්මාණය කරයි අද දරුවෝ. ඒ වගේ හරි සුන්දර කවි කීපයක් තියෙනවා. මම තව එකක් කියන්නම්. ඔව් අපි ඊට කලින් ඉක්මනින්ම වෙලා බලන්න.
කියන්න අවස්ථාවක් තියෙනවා. කවියක් කියන්න ගිහින් අපි නැවත එතනින් පටන් ගමු. ඔව්. අපි මෙහෙම කියමු. අපි කියමු දැන් තරුණ දරුවෝ ඉන්නේ ඔය 7-8 වයසේ දරුවන්ට මම මේක කියන්නේ මේ දරුවන්ට තමයි මේක උචිත කියලා. දෙමව්පියෝ මේව අරන් දෙනවා කියලා. ඔය ආදර සම්බන්ධතා හින්දා අපේ රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද? දැන් මෙන්න මේ වගේ එකක් මේක බලන්න. පින්වත් කිඳුරු යුවල මෙත්සිත හදින් යුතුව සිත් සන්තොසින් පෙරට ඇදුනා. සිත් සන්තොසින් පෙරට ඇදුනා. වනමල් වලින් සුසදි වනපෙත් පුරා විහිදි සිත්ගත් නොයෙක් සොඳුරු දසුනා. සිත්ගත් නොයෙක් සොඳුරු දසුනා. පින්බරයෝන් දෙදෙන ලංලංව යන ගමන සියොතුන්ගේ ගී හඬට නැමුණා. සියොතුන්ගේ ගී හඬට නැමුණා. ඔව් මම හිතන්නේ මෙතෙන්දී අර කියන හැමදේම ඒ කියන්නේ චිත්‍රයක් දැන් මේක නාට්‍යයක් කරනකොට දරුවෙක් කොස්ටියුම් එක ඩිසයින් කරන්න වෙනවා. ඒ කොස්ටියුම් එක ඩිසයින් කරන්න ඒගොල්ලෝ නිර්මාණ කරන්න වෙනවා. ඒකට ගුරුවරයෙක්ගේ ආදර්ශ අරගෙන ඒගොල්ලෝ නිර්මාණය කරයි. ඊට පස්සේ සංගීතය මේ සොඳුරු අවස්ථාව සංගීතවත් කරන්න ඒගොල්ලෝ තමන්ගේ අලුත් නිර්මාණ කරයි. ඉතින් මම කියන්නේ මේ වගේ දේවල් කරන්න දරුවන්ව යොමු කරන්න අපේ සමාජයට බොහෝ වටිනවා. අනිවාර්යයෙන් දැන් දරුවන් දුරකථනයත් එක්ක හිටියා කියලා උන්ගේ පරිකල්පන ශක්තිය වර්ධනය වෙන්නේ නැහැ. උන් සමහර වෙලාවට මේ දුරකථනය නිසා නැත්තම් මේ තියෙන දේවල් නිසා දුරකථනයෙන් උන් අන්තර්ජාලය භාවිතා කිරීම නිසා අපි ගොඩක් වෙලාවට දැකලා දෙනවා දරුවන් මේ නොමගට යොමු වෙන අවස්ථාවන් වැඩි. තමන්ගේ ජීවිත පව විනාශ කරගන්නවා. හැබැයි මෙවැනි දෙයක් කියවීමෙන් ජීවිතයට ආදර්ශයක් ලබා ගන්න පුළුවන් දරුවන්ගේ දැනුම වර්ධනය වෙනවා. රසවින්දනයේ පරිකල්පන ශක්තිය මේ සියලු දේවල් වර්ධනය කරගන්නට හැකියාවක් තියෙනවා. ඒකට අවුරුද්දක් මේ පොත පිළිබඳව කතා බහ කරනවා නම් දැන් මම හිතන්නේ තාමත්ම වටිනා කියන බොහෝ දේවල් අඩංගු වෙන තවත් මොනවද අපිට විශේෂ දේවල් තියෙන්නේ කතා කරන්න. මේක තියෙන නාට්‍ය 10 ගැන මම කෙටියෙන් සඳහන් කරන්න. ඔව්. මේක තියෙනවා